ඔන්න සුපිරි ඩිවයිස් එකක් එනකම් බලන්න හිටපු ඔයාලා වෙනුවෙන්ම අද අපි සුපිරිම සුපිරි Samsung ඩිවයිස් එකක් අරගෙන ආවා. මොකද්ද බලමු අපි අලුත් ඩිවයිස් එක. මෙන්න ගෙනාවා අපි Samsung එකේ අලුතෙන්ම ලොන්ච් කරපු M16 5G කියන ඩිවයිස් එක. මේ ඩිවයිස් එකේ විශේෂත්වය තමයි යුනික් ඩිසයින් එකක් මේ ඩිවයිස් එකට දීලා තියෙනවා. අපි වැඩි කතා නැතුව මොකද්ද මේ ඩිවයිස් එක කියලා ඕපන් කරලා බලමු. ඒ වගේම මතක් කරලා ඉල්ලනවා දැනටමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම අපේ TikTok page එකත් follow කරන්න. ඒ වගේම Facebook page එකත් follow කරන්න කියලා ඉල්ලනවා. එහෙමනම් අපි මොකද්ද බලමු මේ ඩිවයිස් එක. මේ විදිහට තමයි ඔයාලට ෆෝන් බොක්ස් එක බලා ගන්න පුළුවන්. Samsung Galaxy M16 කියලා ගහලා තියෙනවා, 5G කියලාත් ගහලා තියෙනවා. අපි ළඟ දැනට තියෙන 128 6GB RAM එක. ඒ වගේම ඔයාලට ෆෝන් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ appearance එක නම් සාමාන්‍යයෙන් හොඳ rich look එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද මේකේ front side එක බලපු ගමන් දැනට අලුතෙන්ම launch කරපු Samsung S25 Ultra design 5 Ultra එකේ design එකම වගේ තියෙනවා. water frame එකේ හැම අපිට ඒ විදිහම තමයි ලුක් එකක් තියෙන්නේ. මේ විදිහට අපිට data cable එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ cat locks ටික එනවා. ඒ වගේම sim ejector tool එක එනවා. ඒ වගේම අපිට ෆෝන් එක බලා ගන්න පුළුවන් මේ විදිහට ඩිසයින් එක. ඒ වගේම මෙතන ස්පීකර් එකක් පහලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම type C charging port එක බලා ගන්න පුළුවන්. ඒ වගේම mic එකක් දීලා තිනවා. මේකෙත් අපිට 3.5 jack එක දීලා නැහැ. ඒ වෙනුවට ඔයාලට use කරන්න තියෙන්නේ type C හැම් එකක් එහෙම යූස් කරනවා නම් මේකට යූස් කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ SIM දෙකයි chip එකයි තුනම එකවර යූස් කරන්න දීලා නැහැ. සාමාන්‍ය අපි දන්න ගොඩක් ෆෝන්ස් වල ඉන්න හයිබ්‍රිඩ් සිස්ටම් එක. මේකෙත් ඒ විදිහටම ඔයාලට SIM දෙකක් යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් SIM 2 එක ගලවලා මෙමරි කාඩ් එක යූස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ උඩත් mic එකක් බලා ගන්න පුළුවන්. අපි බලමු මේකේ back panel එකේ design එක. මේක නම් සාමාන්‍යයෙන් හොඳ rich look එකක් දීලා තියෙනවා. බැක් පැනල් එකට. මොකද මේකේ අපිට කෙලින්ම කැමරා සෙටප් එකට තමයි ඇහැ යන්නේ. ඒක යුනික් ඩිසයින් එකක් දීලා තියෙනවා. Samsung ලගේ කලින් මේ විදිහේ ඩිසයින් එකක් දීලා නැහැ එක ෆෝන් එකකවත්. මේකේ සාමාන්‍යයෙන් අමුතුම ඩිසයින් එකක් කැමරා බම්ප් එකක් වගේ water frame එකක් දීලා තියෙනවා. කැමරා තුනක් එනවා මේකෙත්. මේක තමයි අපි කලින් කියපු M16 5G කියන ඩිවයිස් එක. මේක ඇත්තම launch කරේ 2025 මාර්තු මාසේ තමයි මෙයාලා මේක රිලීස් කරේ 2025 මාර්තු මාසේ. දැනට ලංකාවේ මේක මාකට් එකේ ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් මේකේ පෙනුම නම් front side එකේ අපි screen එක lock කරලා බැලුවොත් ඔයාලට පේනවා ඇති මේ water frame එක බැලුමට දැනට අලුතෙන්ම launch කරපු S25 Ultra එකේ design එක වගේ තමයි මේක දීලා තියෙන්නේ. මොකද මේක highlight වෙලා පේන විදිහට මේකට launch කර දීලා තියෙනවා. මේ design කරලා තියෙන frame එක ඒකම තමයි අර S25 Ultra එකේ දීලා තියෙන design එක. ඔයාලට සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් මේකේ design එක බැලුමට back panel එක අමුතු design එකක් තියෙනවා. unique design එකක් Samsung එකටම ආවේනිකව Samsung ආවේනික design එකෙන් මිදිලා තියෙනවා මේ design එක නම්. සාමාන්‍යයෙන් හොඳම ෆිනිෂින් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. අතටත් ගොඩක් බර අඩු ෆෝන් එකක් කියලා කියන්නත් පුළුවන්. ඔයා කලින් Samsung design වලට අකමැත්තෙන් හිටපු කෙනෙක් නම් මෙන්න අලුත් design එකකින් මෙයාලා අලුත් ෆෝන් එකක් launch කරලා තියෙනවා. මේක පොඩ්ඩක් try කරලා බලන්න කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට ෆෝන් එක අතට ගත්ත ගමන් ඇහැ යන්නේ display එක දිහාට. මේකේ මෙයාලා use කරලා තියෙනවා Super AMOLED 6.7 inches display එකක්. හොඳ color accuracy එකක් තියෙනවා. ඒ වගේම මේකේ display refresh rate එක මෙයාලා 90 Hz display refresh rate එකක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් gaming වලට එහෙම use කරන කෙනෙක් නම් ෆෝන් එක ගොඩක් හොඳ performance මේකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ 800 nits bright එකක් දීලා තියෙනවා. ඔයාලට ගොඩක් තද අවුල් වුණත් මේක use කරගැනීමේ හැකියාව තියෙනවා. ගොඩක් colourful ව අවුල් වුණත් ඔයාලට display එක පැහැදිලිව බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේකේ pixels ගැන කතා කරනවා නම් 1080 වැඩි කිරීම 2340 වගේ pixel range එකක් මේකේ දීලා තියෙනවා. ගොඩක් හොඳම quality එක තියෙනවා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට අර චූටි dot පේන්නේ නැති තරමට හොඳ PPI එකකුත් මේකේ දීලා තියෙනවා. මේකේ PPI එකත් සාමාන්‍යයෙන් 385 වගේ range එකක් මෙයාලා මේකේ දීලා තියෙනවා. සාමාන්‍යයෙන් PPI එකත් 385 වගේ දීලා තියෙනවා. ඒකත් හොඳ benefit එකක් කියන්න පුළුවන් මේකේ price එකත් එක්ක. අපි පස්සේ කියන්නම් price එක කීයද කියලා මේකේ option ටික ඔක්කොම ඔයාලට කියලා ඉවරලා. අනික අපිට අවශ්‍යම දේ තමයි ඊට පස්සේ කැමරා එක. මේකේ කැමරා setup එක වගේම කැමරා එකත් හොඳ කැමරා එකක් දීලා තියෙනවා. මේකේ main කැමරා එකට මෙයාලා use කරලා තියෙන්නේ
වයිඩ් ලෙන්ස් එකක් 1.8 ඇපච් එක තියෙන 50MP කැමරා එකක් තමයි මේන් කැමරා එකට යූස් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකකුත් මෙයාලා යූස් කරලා තියෙනවා 5 මෙගාපික්සල්. මේකේ ඇපච් එක 2.2 ඇපච් එකක් තමයි මේකේ යූස් වෙලා තියෙන්නේ. ඒ වගේම මේකේ දීලා තියෙනවා මැක්‍රෝ ලෙන්ස් එකක්. ඒකෙත් ඇපච් එක 2.4 වගේ ඇපච් එකක් යූස් කරලා තියෙනවා. බැක් කැමරා තුනට ඒ විදිහට තමයි මෙයාලා දීලා තියෙන්නේ. ඒ වගේම ඔයා මේකෙන් වීඩියෝ රෙකෝඩින් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේකේ 1080p වීඩියෝ එකක් කරන්න පුළුවන් 30 ෆ්‍රේම් රේට් එකකින් වගේ. ඒ වගේම මේකේ ෆ්‍රන්ට් කැමරා එක ගැන කතා කරනවා නම් මේකේ ෆ්‍රන්ට් එකක් දීලා තියෙනවා 13MP කැමරා එකක් 2.0 ඇපච් එකක් තියෙන ෆ්‍රන්ට් කැමරා එකක් මෙයාලා යූස් කරලා තියෙනවා ෆ්‍රන්ට් එකට. ඒ වගේම ඔයා මේකේ ෆ්‍රන්ට් එකෙන් වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා නම් 1080p වීඩියෝ එකක් කරගන්න පුළුවන් 30 ෆ්‍රේම් රේට් වලින් වගේ. සාමාන්‍යයෙන් බැක් කැමරා එකේ ෆ්‍රන්ට් එකේ දෙකම එකම වීඩියෝ ක්වොලිටි එකක් වගේ කියන්නේ එකම ෆ්‍රේම් රේට් වලින් රෙකෝඩ් කරගැනීමේ හැකියාව දීලා තියෙනවා. මේකෙත් හැබැයි අපිට බලාගන්න වෙන්නේ 4K වගේ දීලා නැහැ රෙකෝඩින් නම්. ඒ වගේම අපි මේකේ performance ගැන කතා කරනවා නම් මේකේ chipset එක MediaTek Dimensity 6300 chipset එක තමයි මේකේ use කරලා තියෙන්නේ. 6 nanometer chipset එක තමයි මෙයාලා use කරලා තියෙන 5G category chipset එකක්. ඒ වගේම මේකේ octa-core 2.2 GHz chipset එක තමයි run වෙන්නේ. ඒ වගේම මේකේ Android version එකත් මෙයාලා දීලා තියෙන්නේ 14 version එක. ඒ වගේම UI එකත් One UI 6.1 තමා මේකේ රන් වෙන්නේ. මේක අපිට බලාගන්න පුළුවන් වුණා 6 මේජර් අප්ඩේට්ස් දෙනවා කියලා දාලා තියෙනවා. එහෙම වුණොත් ඔයාලට මේකේ අප්ඩේට් 6ක් දක්වා ඉස්සරහට අප්ඩේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක අපිට ගොඩක්ම දුරට වැදගත් වෙන්නේ ඊට පස්සේ මෙමරි කැපැසිටි එක. ඒ වගේම RAM එක කීයද කියන එක. මේ ඩිවයිස් එකේ දැනට අපි ළඟ නම් තියෙන්නේ 128GB memory storage එක තියෙන එක. ඒ වගේම මේකේ variants කීපයක් launch කරලා තියෙනවා. 4128 එකකුත් launch කරලා තියෙනවා. 8128 එකකුත් launch කරලා තියෙනවා. 8256 එකකුත් launch කරලා තියෙනවා. දැනට නම් ලංකාවේ අපිට නම් බලා ගන්න පුළුවන් උනේ 6128 එක විතරයි. සමහරවිට පස්සේ කාලෙදී අනිත් කැපැසිටිත් ගොඩක් දුරට මාකට් එකේ මිලදී ගැනීමේ හැකියාව තියෙයි. ඒ වගේම අපිට තවත් වැදගත්ම කාරණේ වෙන්නේ බැටරි කැපැසිටි එක. ඔයාලා දන්නවා ගොඩක් දුරට Samsung device වල ඒ වගේම වෙන බ්‍රෑන්ඩ් වලත් ගොඩක් දුරට ඉන්නේ 5000 mAh බැටරි එකක්. ඒ වගේම මේකේ දීලා තියෙන්නේ 5000 mAh බැටරි එකක්. ඔයාට මේක charge කරගැනීමේ හැකියාව තියෙනවා 25 watt charger එකකින් fast charge කරගැනීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ගොඩක් දුරට දැනට Samsung device වල box එකේ charger එක එන්නේ නැහැ. ඔයාට charger එක 25 watt charger එක වෙනම purchase කරලා තමයි ගන්න වෙන්නේ. ඒ වගේම ඔයාලට වැදගත්ම කාරණයක් තමයි මේ device එකේ මොනවද sensors කියන එක. මේකේ දීලා තියෙනවා fingerprint sensor එක, ඒ වගේම accelerometer sensor එක දීලා තියෙනවා, ඒ වගේම gyroscope sensor එක දීලා තියෙනවා, ඒ වගේම compass sensor එක දීලා තියෙනවා, ඒ වගේම proximity sensor එකක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් දුරට මේ range එකේ ගොඩක් phones වල compass sensor එක අපිට බලා ගන්න වෙන්නේ නැහැ. මේ device එකේ compass sensor එකත් එක්කම තමයි launch කරලා තියෙන්නේ. ඒකත් ගොඩක් හොඳ benefit එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේක ඔයාට කලර්ස් කීපයකින් මෙලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. දැනට අපි ළඟ තියෙන මේක blush pink කියන කලර් එක. ඒ වගේම මේක thunder black කියලා එකක් එනවා. ආයේ mint green කියන කලර් එකකුත් එනවා. ඒ කලර්ස් තුනේම මෙලදී ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි කියන්නම් මේකේ price එක කීයද කියලා. සාමාන්‍යයෙන් අපි හිතනවා ඒ කියපු option අනුව මේකේ price එකක් ගොඩක් සාධාරණ price එකක් කියලා. මේක රුපියල් 60000කට වගේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා මාකට් එකේ. සාමාන්‍යයෙන් ගොඩක් ඒ ප්‍රයිස් එකට ඔප්ෂන් නම් හොඳටම හොඳයි කියලා කියන්න පුළුවන්. මේකේ ඔයාලා දන්නවා ඇති දැනටමත් සමහර විට F16 කියලා ඩිවයිස් එකක් launch කරලා තියෙනවා Samsung එකෙන්. ඒ ඩිවයිස් එකයි මේ ඩිවයිස් එකයි ගොඩක් දුරට 90%ක්ම සමාන ස්පෙක් එකක් තමයි තියෙන්නේ. අපි ඉස්සරහට ඒ ඩිවයිස් එකත් රිවිව් එක කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් මේ ඩිවයිස් එක යූස් කරනවා නම් ඔයාගේ එක්ස්පීරියන්ස් එක අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවෙක් හරි මේ ඩිවයිස් එකක් ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් අපේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. එහෙමනම් අලුත් ඩිවයිස් එකක් සමගින් හමු වෙමු. ගිහින් එන්න.